සමාජ අර්ථක්‍රමය හා සහයෝගිතා අර්ථක්‍රමය සම්බන්ධ වීම මෑත කාලයේදී සිදු වූවකි. ධනවාදී අර්ථක්‍රමයේ පැවති සමාජ හා ආර්ථික විෂමතාවලට පිළිතුරු ලෙස සමාජ අර්ථක්‍රමය 19 වන සියවසේ මුල් භාගයේදී හඳුන්වා දෙන ලද අතර එය පිළිබඳව ප්‍රථම අත්දැකීම වූයේ 1844 දී බිහි වූ රොච්ඩේල් සමසමාන සමාගම් පනත යටතේ නිරූපණය වන අදහස් එක්කොට ගනිමින් නිර්මාණය වූවකි. පුරෝගාමීන්ගේ අනුග්‍රහය අනුව ලොව ප්‍රථම නූතන සංවිධානයක් ලෙස මෙය සැලකේ. එකල සමාජ අර්ථක්‍රමය පැහැදිලි කිරීමට සමිති හා අනෙකුත් සමාගම්වල එක්වීමත් සමග මෙය බිහි වූ අතර ඒ සඳහා විවිධ පුද්ගලයන්ගේ අනුග්‍රහයද ලැබී තිබේ. එනම් එක් පුද්ගලයකුට එක් ඡන්දයක් යන නියමයට අනුව මීට සම්බන්ධව කටයුතු කිරීමට ආර්ථිකයේ ඕනෑම ක්ෂේත්‍රයක් සිදු කළ හැකි බවද පෙන්වා දෙයි. මේ අනුව සමාජ අර්ථක්‍රමය සම්බන්ධව විමසන විට ප්‍රධානත්වය ගන්නේ ඒ සඳහා සංවිධානය වූ අන්‍යෝන්‍ය හා ලක්ෂණ ජාත්‍යන්තර සංවිධාන විසින් වරින් වර නියම කිරීමටය. පසුගිය වසර තුළ මිනිසුන් මීට සමාන ප්‍රතිපත්තියක් සහිත සංවිධාන ස්ථාපිත කළ අතර ඒ හැම එකක්ම ලාභ නොලබන සමාගම් ලෙස විවිධ නීති යටතේ කටයුතු කිරීමට පටන්ගෙන ඇත. ඇතැම් රටවල සමිති අසාර්ථක වීම හේතුවෙන් මෙම සංවිධාන ගොඩනැගූ බවද අදහස් දක්වයි. 1998 දී රජය තම සමාගම් පනතට ලාභ නොලබන සමාගම් යනුවෙන් පරිච්ඡේදයක් එක් කර ඒ සඳහා ලියාපදිංචි කිරීමට එවැනි සමාගම්වල දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් පෙන්වා දෙනවා නම් මූල්‍ය ලාභ ලැබීම වෙනුවට තම සමාජිකයන් හා ප්‍රජාවගේ සේවා සැපයීමේ අරමුණ තිබීම, ආර්ථික ව්‍යවසාය හා රාජ්‍යයන්ගේ අනුග්‍රහය නොලැබීම, සමාගමේ සේවාලාභී සේවකයන්ගේ සහයෝගිතාවේ අර්ථක්‍රමය යටතේ සහභාගීත්වය වැදගත් වීම, ආදායම් හා අතිරික්තය බෙදා හැරීමේ ප්‍රාග්ධන පදනමට ජනතාව ප්‍රමුඛත්වය ලබා දීම, එහි කටයුතු සහභාගීත්වය, සවිබල ගැන්වීම හා පුද්ගලයන් හා සාමූහික වගකීම් පිළිබඳ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීම ආදිය වේ. මීට එහා ගිය තවත් ජනතා නායකයින් නියෝජනය කරන නිෂ්පාදන සාධක සියල්ල ධනවාදී කොටස් හිමියන්ගෙන් බැහැර කොට තම අයිතියට නතු කර ගැනීමට එහි කාර්යභාරී වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබිය යුතු බව පෙන්වා දෙයි. එය එක් අයෙකුට කොටස් ප්‍රමාණයක් වශයෙන් එක් ඡන්දයක් පමණක් නියම කිරීමටද තහවුරු කර ඇත. 2008 දී යුරෝපයේ සමාජ අර්ථක්‍රමය ස්ථාපනය වූ අතර මේ 2000 වර්ෂය වන විට අන්‍යෝන්‍ය වශයෙන් එක් කොට සහභාගී වී නිර්මාණය කරන ලද්දක් බව පෙන්වා දෙයි. මෙසේ සමාජ අර්ථක්‍රමය පහත දැක්වෙන පොදු අංග අනුව හා සාරධර්ම අනුව ව්‍යවසායකත්වය පිළිබඳ වෙනස් අර්ථකථනයක් ඉදිරිපත් කරයි. පුද්ගලයාගේ පරමාර්ථය හා ප්‍රාග්ධනය පිළිබඳව සමාජ අරමුණු වලට පවතින බවය. සහයෝගිතාව හා වගකීම් පිළිබඳව ප්‍රතිපත්ති රැකීම හා ක්‍රියාත්මක කිරීම. සමාජයේ සේවාලාභීන්ගේ අභිප්‍රාය මත පොදු රුචියට අනුව ගොඩනැගීම. සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. අධිකාර බලය සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්වාධිපත්‍ය බලය හා ස්වේච්ඡාකාරීකමට සාමාජිකයන්ගේ හා පොදු ජනතාවගේ අභිප්‍රාය සම්බන්ධ වූ තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා අතිරික්තයක් ප්‍රදානය කිරීම ආදියයි. 1995 පසු සමාජ අර්ථක්‍රමය පිළිබඳව මුල් අර්ථකථනය වෙනස් වූයේ අයිතීන් පමණක් නොව අරමුණු හා ක්‍රියාකාරීත්වය පිළිබඳවත් සමාජ යන්න ඇතුළත් කිරීම යන්නයි. සාමාන්‍ය සමාජ අංශයකට අයත් වන සුරැකුම් සෞඛ්‍ය, වැඩිහිටියන් බලා ගැනීම ආදිය අදහස් කරන අතර වන වගාව, කෘෂිකර්මාන්තය, කර්මාන්ත ආදිය ඊට ඇතුළත් නොවිය. ආබාධිතයන්ගේ කර්මාන්ත ඇසුරින් පමණක් මේ නිර්මාණය වේ. තවත් අය සමාජ අර්ථක්‍රමය යනුවෙන් බොහෝ බටහිර රටවල දක්නට ලැබෙන ලාභ නොලබන ව්‍යවසාය පිළිබඳවත් අන්‍යෝන්‍ය වශයෙන් සමිති සමාගම් පිළිබඳවත් සංයුති දෙකකට වෙන්කර පැහැදිලි කරනවා නම් මෙහි දෙවන කොටස සහයෝගිතා අර්ථක්‍රමය පිළිබඳ සංකල්පය 1937 දී පිලිප් ඩොල්ටා අලියස් නම් විද්වතා විසින් පෙන්වා දෙන
ග්‍රාමීය හා නාගරික සහයෝගිතා අර්ථක්‍රමය කරා යන කෘතියෙන් මුල්වරට ප්‍රකාශ කර ඇත. මෙහි ප්‍රකාශ වන නමුත් අන්‍යෝන්‍ය වශයෙන් ගැඹුරු කරුණු හේතු කොටගෙන සහයෝගිතාව පිළිබඳව අර්ථකථන බොහෝ එහි ඇතුළත් වේ. ඉන්පසුව 1982 පළ කරන ලද සහයෝගිතා අර්ථකමය ව්‍යාපෘති පිළිබඳව අත්පොතකින් නිර්මාණය කරන ලද කොලොම්බියාවේ ව්‍යාපාරය පිළිබඳව ඇතුළත් වන ග්‍රන්ථයක් පිළිබඳවද නිර්මාණය වීමත් සහයෝගිතා අර්ථක්‍රමයට තවත් එක් සාධකයක් විය. 1984 සිට 1986 කාලය අතර දකුණු ඇමරිකාවේදී රටවල්වල හා ප්‍රංශයේ මේ පොදුවේ අත්හදා බැලීම සිදු කරයි. 1991 දී ප්‍රංශයේ විප්ලවය හා සහයෝගිතා අර්ථක්‍රමය ජාලාවක් බවට ආරම්භ විය. 1995 දී ප්‍රංශයේ පුවත්පතක සහයෝගිතා අර්ථක්‍රමය පිළිබඳව ආයාචනාත්මක ලෙස මුඛපාතකයන් විස්තර කරන ලද පරිදි විස්තරාත්මකව සටහනක් ඉදිරිපත් කර ඇත. 1997 දී ලීමා අර්ථක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර රැස්වීමක් පැවැත්විය. මෙහිදීද සාමූහික ප්‍රකාශනයේ සහයෝගිතා අර්ථක්‍රමය පිළිබඳව අනාගතයට සනිටුහන් කළේය. අපි සංවර්ධන මාදිලියේ ආධිපත්‍යයට ගොදුරු වී සිටිමු. එයින් ගෝලීය විනාශය දිළිඳුකම ඇතිවීම, ජනයා කොන්වීම, ප්‍රජාවට පරම වැදගත්කමක් පවතින මානව ක්‍රියා නොසලකා හැරීම උතුරේ හා දකුණේ දක්නට ලැබේ. මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට උත්සාහයක් වශයෙන් වෙළඳපොලේ සහයෝගිතා අර්ථක්‍රමය පිළිබඳව ආර්ථික වශයෙන් දියුණුවක් එක්වීමත් සමග මිනිසා ආර්ථික හා සංවර්ධනයේ කේන්ද්‍රයක් බවට පත්වීමත් මෙහි බලපාන සාධකයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ගෝලීය සහයෝගිතා අර්ථක්‍රමය පිළිබඳව දක්වනවා නම් 2011 දී ප්‍රකාශනයට පත් කරන ලද සහයෝගිතා අර්ථක්‍රමය අනාගතය සඳහා නව ආර්ථික කතනයක් එක් කිරීමටද විවිධ දෘෂ්ටිකෝණ මත නිර්මාණය වී බව සහයෝගිතා අර්ථක්‍රමය මගින් පෙන්වා දෙයි. එහෙයින් ක්‍රමානුකූල හා ප්‍රතිපත්ති වූ පශ්චාත් ජනවාදී න්‍යාය පත්‍රයේ සහයෝගිතා අර්ථක්‍රමය පවතින බවත් සමස්ත අර්ථකථනයට අනුව ක්‍රමක්‍රමයෙන් අංශයෙන් අංශය කරා එය ගමන් කරන බවත් පෙන්වා දෙයි. මෙසේ සහයෝගිතා අර්ථක්‍රමය ප්‍රතිසංස්කරණය ඇති කිරීමට තමන් කතා කරන අය සමග පශ්චාත් ජනවාදී න්‍යාය පත්‍රය පිළිබඳව කාර්යභාරයන් ඇති කිරීම හෝ ඒ ආකාරය පිළිබඳව හඳුනා ගැනීම තුළින් එය සිදු කිරීමට හැකි බව මෙයින් පැහැදිලි කර දක්වයි.